හෙලෝ කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා ෆොරෙක්ස් මාකට් එකේ ලෙසන් එකේ පාර්ට් 1 එකට. සෝ ඉතින් මුලින්ම මේක අපේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඒ වගේම පළවෙනි වීඩියෝ එකෙන් යන්නේ ෆොරෙක්ස් ලෙසන් එකේ පළවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ ෆොරෙක්ස් මාකට් එක ගැන ATS knowledge එක දෙන්න තමයි යන්නේ. සෝ ඉතින් මම මුලින්ම මෙහෙම ඉන්ට්‍රොඩියුස් එකක් දෙන්න මම සහ ඔයාලා ගැන මුලින්ම කියන්නම්. ඒ වගේම වීඩියෝ එක පොඩ්ඩක් දික්ක විනාඩි 15ක් වගේ 15කට අඩුවෙන් කරන්න මම මේක හිතාගෙන ඉන්නවා. එහෙන් බැරුණොත් අපි වීඩියෝ එක දෙකට කඩලා ඔයාලට පාර්ට් 1 2 එක සැනින් බලාගන්න පුළුවන් විදිහට වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. සෝ ඉතින් මුලින්ම මම කවුද කියන මගේ නම තමයි තිරින. එතකොට ලංකාවේ දැනට මෙම්බර්ස්ලා 60000කට අධික ප්‍රමාණයක්. ඒ කියන්නේ WhatsApp group 228ක් සහ Telegram group 10කට අධික ප්‍රමාණයක් රන් කරන එකම ජාලය අපේ ක්‍රිප්ටෝ තිලි WhatsApp group සහ ටෙලිග්‍රෑම් ගෲප් ටික විතරයි. එතකොට ආවන තැනකින් අහන්න සාමාන්‍යයෙන් මේ ගෲප් ටික දන්නේ නැති කෙනෙක් නෑ අද වෙනකල් ලංකාවේ. මොකද ඒ තරම් ප්‍රොෆිට් එකක් දෙනවා. කවදාවත් forex signal එකේදී stop loss එකක් දුන්නේ නැති එකම group ටික තමයි මෙන්න මේ crypto තිලින group set එක. so ඉතින් ඔයා O level exam ලිව්වා එන්න පුළුවන් මේ 2025 O level exam ලියපු කට්ටිය වෙන්න ඕනේ. එහෙම නැත්නම් 24 exam A level exam ලියලා result එනකම් මේ අප්‍රේල් මාසේ පොඩ්ඩක් ගැහි ඉන්න set එකක් වෙන්න ඕනේ. මුලින්ම කියන්න රිසල්ට් ආවට පස්සේ මේ වීඩියෝ එක බලනවා නම් දෙගොල්ලම පාස් වෙච්ච සහ ෆේල් වෙච්ච කට්ටියට කන්ග්‍රැචුලේෂන්. ඔයාලා මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයා හොඳම තැනට ඇවිල්ලා බිස්නස් එකක් කරන්න හිතාගෙන බිස්නස් මයින්ඩ් එකක් ඔළුවේ තියාගෙන ආපු කෙනෙක්. සෝ ඉතින් එහෙම මයින්ඩ් එකක් ඔළුවේ තියාගෙන ආවනම් කවදාවත් පරාද වෙන්න බෑ. අපි අනිවාර්යෙන් ගොඩ යන්න ඕනේ. ඉතින් මේක තමයි වගේ වටිනාම ලෙසන් එක. හරි. අපි වැඩි කතා නැතුව කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා කියමු. ඉතින් මොකද්ද මේ forex market? මොකද්ද මේ cryptocurrency? මොකද්ද මේ Binance කියන්නේ? Binance කියන දේ නම් ඔයාලා හැමෝම දන්නවා ඇති. ඉතින් TikTok එකට ගියාම සල්ලි උඩ දාන කට්ටිය ඉන්න හින්දා ඔයා Binance ගැන දන්නවා ඇති. හරි ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් එකක් ගන්නවා. හරි forex market එකයි මේකේ අතර වෙනස මොකද? forex market එක කියන්නේ international market එක, global market එක. ඒ currencies වෙනස්. සාමාන්‍ය මේ forex market එකේ gold, euro අන්න ඒ වගේ දේවල් එක තමයි අපි ට්‍රේඩ් කරන්නේ. so ඉතින් Binance එක ගත්තොත් එක එක coin, BTC, Ethereum අන්න ඒ වගේ coin. අන්න ඒ වගේ එකකින් පැත්තකට වෙලා අපි ෆිසිකල් දෙයකට තමයි අපි ට්‍රේඩ් කරන්න යන්නේ. සෝ ඉතින් forex market එකේදී අපිට Binance එකට high profit එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට lot trade දාන්න පුළුවන්. මොකද්ද මේ lot trade කියන්නේ? lot trade ගැන මම ඔයාලට ඉස්සරහදී කියනවා. අපි මුලින්ම account එක තමයි අද හදාගන්න යන්නේ. ඒකෙන් පස්සේ lot trade ගැන අපි කතා කරමු. ඉතින් ඔයාලට හොඳ profit එකක් Binance එකට වැඩිය දෙගුණයක්, තුන් ගුණයක්, පස් ගුණයක් වැඩි profit එකක් ඔයාලට forex market එකෙන් ගන්න පුළුවන්. සෝ ඉතින් ඔයාලට මේ උඩ තියෙන number එකට කතා කරලා අපේ group වලට join වෙන්න පුළුවන්. ඒ වගේම මේ description එකේ සහ මෙතන තියෙන link වලින් ඔයාලට join වෙලා අපේ group ජාලයට join වෙන්න පුළුවන්. ඉතින් O level A level target කරන කට්ටියට මම අපි අලුතෙන් වෙනම group එකක් හදලා තියෙනවා. ඒ group වලට තමයි ඔයාලා දැන් join වෙන්නේ. සෝ ඉතින් ඒ group වලට join වෙනවා කියලා ඔයාලට වෙනම කිසිම අඩුපාඩුවක් කරන්නේ නැහැ. අනිත් group 200 ගානටම කරන දේ ඔයාලටත් අපි කරනවා. ඒ වගේම කියන්නම් අපි දැන් වැඩේ වෙන්නේ කොහොමද කියලා කියන්නම්. මුලින්ම ඔයා හදා ගන්න ඕන මේ forex කරන්න අපිට basically අපිට forex කරන්න බෑ. අපි forex කරන්න අපි බෝග කෙනෙක් හොයාගන්න. මොකද්ද මේ බෝග කෙනෙක් කියන්නේ? ඉතින් මේ වගේ XM account එකක්. ඒ කියන්නේ අපේ ලංකාවේ දැනට ප්‍රසිද්ධ එකක් තමයි XNES. ඒ වගේම XM කියන account තමයි දැනට forex බෝකර්ලගේ හොඳම තැනක් අපි අරගෙන තියෙන්නේ. ඒ වගේ ප්‍රධාන පෙළේ එකක් තමයි මෙන්න මේ XM කියන්නේ. XM කියන්නේ certificate ලියලත් එක ආයතනයකින් හඳුන්වලා දෙන ඇප් එකක්. හරිද? ඒ කියන්නේ වෙබ්සයිට් එක. බෝග කෙනෙක්. කිරියම කිව්වොත් බෝග කෙනෙක්. ඉතින් මේ XM එක මොකද මේ XM එකකින් අපිට හම්බෙන වාසි. XM එකේදී ඔයා දැන් account එකක් හදාගත්තොත් එimhe ඔයාට මේක 150ක USDT ෆ්‍රී ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඩොලර් 100ක් ඉන්වෙස්ට්මන්ට් කරොත් ඔයාලට ඩොලර් 50ක් ෆ්‍රී හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් වෙනකොට 150ක බෝනස් එකක් හම්බ වෙනවා මේකේ USDT ඩිපොසිට් කරනකොට. ඔයා USDT 10ක් ඩිපොසිට් කරොත් ඔයාලට 5ක් ෆ්‍රී. සෝ ඉතින් මේකෙදි ඒ 5 අපිට ප්‍රොෆිට් කරලා ඒක විත්ඩ්‍රෝල් ගන්න පුළුවන්. මේ හම්බෙන බෝනස් එක අපිට ගොඩක් වැදගත් වෙනවා මේ ක්‍රිප්ටෝ එක කියන්නේ මේ XM එකේදී අපිට ට්‍රේඩ් කරන්න. මොකද අපි XM එකේ ලොට් පිටින් ට්‍රේඩ් කරද්දී අපිට ඩොලර් ඕනේ වෙනවා. ඉතින් මේ ළඟකදී වෙනකම් මේක 100ක් ෆ්‍රී දුන්නා. ඒ කියන්නේ ඩොලර් 500ක් අපි ඉන්වෙස්ට් කරොත් අපිට ඩොලර් 500ක් එහෙම ෆ්‍රී දෙන මේ process එකකුත් තිබ්බා. ඒක දැනට ඉවරයි. ඒත් ඔයා මේ වීඩියෝ පස්සේ බලනවා නම් සමහර විට ආපහු මේ ඔෆර් එකේ එන්න පුළුවන්. ඒ කියන්නේ අපි අප්ඩේට් දෙනවා group වල. ඔයා අනිවාර්යෙන් group වල join වෙලා ඉන්න. සෝ ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ බෝග කෙනෙක් තෝරගන්න එක. ඉතින් මම ඔයාලට හඳුන්වලා දෙන බෝග තමයි මේ XM බෝග. ඉතින් මේකට එන්න ඕන link එක මේ description එකේ සහ මෙන්න මේ
WhatsApp වලදී මම මේ link එක share කරලා තියෙනවා. ඉතින් මේ ඔයාලට කැමති තැනකින් මේ link එක touch කරලා ඔයාලට මෙන්න මේ website එකට එන්න පුළුවන්. ඒ link එකකින් කියන්නේ අපේ link එකකින් එන හැමෝටම මෙන්න මේ 150 off එක අනිවාර්යයෙන්ම ලැබෙනවා. So ඉතින් 150 off එක ලැබෙන්න අනිවාර්යෙන්ම ඔයා refer link එකකින් එන්න ඕනේ. So ඉතින් ඔයාලට කැමති නම් පුළුවන් අපේ link වලින් එන්න. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් ඉන්නවනේ. ඒ යාළුවගේ link වලින් එන්න. ඒක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එහෙම link එකක් යාව කියලා අපිට ලොකු income එකක් හම්බෙන්නේ නැහැ. So ඒ වගේම ඔයාට මෙන්න මේකේ විශේෂත්වයකට වගේ 150ක reward bonus එකක් හම්බ වෙනවා අපේ link වලින් ආවොත්. ඒ කියන්නේ refer link එකකින් ආවොත්. So ඉතින් මේකේ මුලින්ම අපි කරනවා account එකක් හදාගන්න. අපේ link එකෙන් ආවට පස්සේ ඔයා එක්ක මේ වගේ page එකකට වැටෙන්න පුළුවන් නැත්නම් කෙලින්ම login page එකකට වැටෙන්න පුළුවන්. So ඉතින් ඔයා මෙහෙම page එකකට ආවොත් ඔයාට හරියම සරලයි කරන්න තියෙන වෙලෙ ඔයා යන්න මේකේ මෙන්න මේ වගේ තියෙන option එක දකුණු අත පැත්තේ ඉරි තුනක් තියෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ ඉරි තුන බලන්න මෙන්න මේ ඉරි තුනේ බෝඩ පස්සේ මෙන්න පොඩ්ඩක් යටට ගියාට පස්සේ තියෙනවා login කියලා get started කියලා. මුලින්ම කියනවා අපි මේ වැඩේ කරන්නේ site එකේ මොකද app එකෙන් කරන්න පොඩ්ඩක් අමාරු process එකක්. app එකෙන් කරොත් එහෙම අපිට අර reward bonus එක හම්බෙන්නේ නැති වෙන්න ඉඩ කඩ ගොඩාක් වැඩි. ඉතින් අපි site එකෙන් වැඩේ කරගෙන අපි app එකට යන තව පොඩ්ඩක් ඉස්සරහදී. So ඉතින් මෙතන තියෙනවා get started කියලා. ඉතින් ඔයාලට පේන්නේ නැතු මෙන්න මේ get started කියන කොට පාරක් touch එකක් දෙන්න. ඒ කොට පාරක් touch එකක් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට අපේ register form එක filled වෙනවා. ඉතින් මෙතන ඔයාගේ country එක ඔයා වෙන රටක ඉන්නවා නම් ඒ රට අනිවාර්යෙන් දෙන්න. එතකොට ඒ රට අනුව ඔයාලට සමහර විට තීරණය වෙන්න පුළුවන් මේක 100%ක් දෙනවද 150ක් දෙනවද කියලා. So ඉතින් ඔයාලා ඩුබායි UAE වගේ රටක ඉන්නවා නම් ඒ වගේ කරන්සි පෑ තියෙන රටක ඉන්නවා නම් අනිවාර්යෙන් මෙතන 100%ක reward bonus එකක් හම්බ වෙනවා. මොකද මේක ලංකාවට විතරක් වගේ limited වෙලා තියෙන ලංකාව වගේ පොඩි රටවල් වලට limited වෙලා තින්නේ. ලංකාවේ කට්ටිය හූරන් කන නිසා ඔන්න කෙලින්ම කිව්වා. හරි. So ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ email එකක් ඕනේ ඔයාලට. ඔයාලට වැඩ කරන Gmail එක. ඒ කියන්නේ ඔයාලා දැනට පාවිච්චි කරන Gmail එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනට strong password එකක් දෙන්න පුළුවන්. මෙතනදී මම ඔයාලට එක tip එකක් කියනවා. ඔයා දැනට පාවිච්චි කරන email එකක් දුන්නොත් ඔයාට වෙන අවාසියක් තමයි ඒ email එක මොකක් හරි දෙයකට ඔයාට වෙන කෙනෙක්ට දෙන්න උනොත් ඔයා මතක තියාගන්න ඔයාගේ මේ XM account එකත් එයාට දුන්නා කියනවා වගේ හැඟීමක් ඔයාට තියෙන්න පුළුවන්. මොකද දුන්න හැඟීමක් නෙවෙයි ඔයාට මේ XM account එකත් එයාට දුන්නා වගේ තමයි ඔයා email එක දුන්නොත්. ඔයාට අන්න ඒ security එකෙන් බේරෙන්න අන්න එතන තියෙන privacy එකෙන් බේරෙන්න ඔයාට පුළුවන් අලුතෙන් email එකක් හදලා ඒකට ඒ email එකට දෙන්න පුළුවන් safety එක තියලා ඔයාට පුළුවන් එන්නේ අලුත් email එක මෙතනට දෙන්න. email එකක් හදන්න දන්නව ඇති කියලා මම හිතනවා. මම එහෙනම් දැනට ඒ විදිහ කියලා දෙන්නේ නැහැ. අන්න ඒ විදිහට email එකක් හදන්න ඊට පස්සේ password එකක් දෙන්න. මෙතනට හොඳ strong password එකක් දෙන්න. ඊට පස්සේ මෙතන පොඩි tick එකක් තියෙනවා. අන්න ඒ tick එක දීලා මෙන්න මේ register කියන icon වල touch එකක් දෙන්න. මේ register කියන icon වල touch එකක් දීලා අපි බලමු ඊළඟ path එක වෙන්නේ කොහොමද කියලා. මම මේ ටික fill කරලා අපි ඊළඟ path එකට හම්බෙමු. හරි ෆ්‍රෙන්ඩ් මෙන්න මේ විදිහට අපි ඊමේල් එකක් දුන්නාට පස්සේ අපේ ඊමේල් එකට මෙයාලා වෙරිෆිකේෂන් ලින්ක් එකක් එවලා තියෙනවා කියන්නේ වෙරිෆිකේෂන් මේල් එක අපිට තියෙන මේල් එකට ගිහලා මෙන්න මේ වෙරිෆිකේෂන් මේල් එක ටච් කරලා අපි බලමු අපේ මේල් එකට වෙරිෆිකේෂන් මේල් එක එවලා තියෙනවද කියලා. ඉතින් මේක ටච් කරාට පස්සේ අපි ආපහු process එක load වෙනවා. අපේ process එක මොන වගේද කියලා අපි මේල් එකට ගිහලා බලමු. So friend ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ XM එකෙන් අපිට මේල් එකක් ඇවිල්ලා තියෙනවා. tap the button blue to verify your email address your setup XM profile කියලා. ඒ කියන්නේ මේ අපේ XM profile එක මේව කරගන්න. යාලා XM එකේ ඉතින් අපිට මේල් එකක් එවලා තියෙනවා. මෙතන මේ green color වල තියෙනවා verify mail කියලා. ඉතින් සමහර විට මේ color එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙනස් වුණාට බය වෙන්න එපා. මේ verify mail කියන එතන උඩ පාරට touch එකක් දෙන්න. ඒක පාරට touch එකක් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ආපහු අපේ tab එක load වෙනවා. ඉතින් අපි මෙතන ඉඳන් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. so ඉතින් මේ විදිහට load වුණාට පස්සේ අපේ email එක යාලා success කරගන්න. ඒ කියන්නේ direct කරගන්නවා. ඉතින් මේ විදිහට load වෙලා ඔන්න ඔය විදිහට අපේ XM profile එක නැවත load වෙනවා. ඉතින් XM profile එක මේ විදිහට load වුණාට පස්සේ අපි පළවෙනි step එක done කරගෙන තියෙන තව step දෙකයි තියෙන. එකක් තමයි personal info අනිත් එක තමයි verify identify කියන එක. ඉතින් so ඉතින් අපි මේකේ ඊළඟට touch කරගන්නවා මෙන්න verify now කියලා icon එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ blue color වලින් තියෙන verify now කියන කොට පාරක් touch එකක් දෙන්න. ඒක කොට පාරක් touch එකක් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට tab එක කරාම load වෙනවා. ඉතින් මෙතනදී අපි මුලින්ම කරන්න ඕනේ හරි මෙතනදී අපි මුලින්ම කරන්න ඕනේ ඔයා මෙතනට ඔයාගේ ඇත්ත details දෙන්න. ඔයාගේ ID එකේ details දෙන්න. සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් මේකේ driving license එක සහ ඔයාගේ ඒ කියන්නේ driving license එකයි ඔයාගේ national ID එකයි දෙකම එකක්නේ. ඒ කියන්නේ එකම විස්තරනේ තියෙන්නේ. ඒ හින්දා ඒ විස්තර වලට ගැලපෙන්න මේක හදන්න. දැන් මම මේක example එකක් විතර හදන එකක් නිසා මම normally මේ වැඩේ කරගෙන යන්න. හරි මම මෙහෙම normal නම් ටිකක් දෙන්නම්. එතකොට ඔයාගේ මැද නමක් ඒ කියන්නේ කොටස් තුනක නමක් නම් ඒ කොටස් තුනම ඔයාගේ ID එකේ තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන middle name එක දෙන්න. ඒ කියන්නේ මැද නම දෙන්න. එහෙම නැත්නම් last එක දෙන්න. ඉතින් මම මෙතනට
මෙහෙම දෙන්න. එතකොට ඔයාගේ බර්ත් එක සිලෙක්ට් කරගන්න වෙනවා. ඉතින් බර්ත් එක පොඩ්ඩක් උඩට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් G එක සිලෙක්ට් කරගන්න. සෝ ඉතින් මෙතනින් පුළුවන් G එක සිලෙක්ට් කරගන්න. ඉතින් මම මෙතනින් මගේ අවුරුද්ද සිලෙක්ට් කරගන්න. මෙන්න මේ විදියට. ඉතින් මේ සේරම මම නිකන් රැන්ඩම්ලි දාගෙන යනවා එකපාර. මෙන්න මේ විදියට E එක සිලෙක්ට් කරගන්න පුළුවන්. සෝ ඉතින් මේ විදියට මම මේකට මගේ ෆෝන් නම්බර් එකක් දෙනවා. මෙන්න මේ විදිහට අපේ ෆස්ට් එක සිම්පල් කරගෙන කියන්නේ අපි පළවෙනි පර්සනල් ස්ටෙප් එක ෆිල් කරගත්තාට පස්සේ මේ විදිහට කන්ටිනියු කරගන්න පුළුවන්. කන්ටිනියු කරගත්තාට පස්සේ අපේ කන්ට්‍රි රෙසිඩන්ස් එක ඉල්ලනවා. ඉතින් මේ කන්ට්‍රි රෙසිඩන්ස් එකට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ශ්‍රී ලංකන් කියලා දෙන්න. ඔයාගේ රට දෙන්න. ඔයා වෙන රටක ඉන්නවනම් ඒ රට අනිවාර්යෙන් දෙන්න මතක තියාගන්න ඕනේ. ඒකට ඇඩ්‍රස් එක දෙනකොට ඔයා අනිවාර්යෙන් ඇඩ්‍රස් එක දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඉතින් මම මේ විදිහට ඇඩ්‍රස් එක දෙන්නම්. මගේ එතකොට මගේ දැනට තියෙන ඇඩ්‍රස් එක තමයි මම මේ දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න මෙන්න මේ විදිහට. හරි මම මේ විදිහට මගේ ඇඩ්‍රස් එක දුන්නා. සෝ ඉතින් මගේ ඔටෝමැටිකලි ෆිල්ඩ් වුණා මේකේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඒ වගේම සිටි ටවුන් එකට ඔයාගේ ළඟම ටවුන් එක දෙන්න පුළුවන්. ඒ වගේම ස්ටේට් නම්බර් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒකට නම්බර එක දෙන්න. ඒ වගේම පෝස්ටල් කෝඩ් එක ඔයාලට හොයාගන්න බැරි නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ ළඟම තියෙන ඔයාගේ ළඟම සිටි එකේ තියෙන සිටි එකේ නම ගහලා Google එකේ මෙන්න මේ විදිහට ගහන්න අනුරාධපුර පෝස්ටල් කෝඩ් කියලා ඔයා මේ විදිහට සර්ච් කරන්න. මේ විදිහට සර්ච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ රිසල්ට් එකකින් ඔයාගේ පෝස්ටල් කෝඩ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මගේ පෝස්ටල් කෝඩ් එක නම් මේ විදිහට ආවා. ඉතින් ඒ ටිකත් ආවට පස්සේ අපිට පුළුවන් මෙතන add financial details කියන තැනට යන්න. ඉතින් මෙතනට ගියාට පස්සේ අපි මෙතනින් අනිවාර්යෙන් no දෙන්න ඕනේ. no දුන්නාට පස්සේ මෙතන ටික් එක මේ විදිහට සිලෙක්ට් කරලා ආපහු continue කරගන්න ඕනේ. continue කරගත්තට පස්සේ අපි අන්තිම ස්ටෙප් එකට මෙන්න මේ විදිහට automatically load වෙනවා. ඉතින් අන්තිම ස්ටෙප් එකට load වෙද්දී මෙයාලා මෙතනින් අපේ identity document එකක් තමයි මෙතන ඉල්ලන්නේ. ඉතින් මේක වැඩේ වෙන්නේ කොහොමද කියලා දැන් මම ඔයාලට කියන්නම්. ඉතින් මෙතන හරිම සරලයි. ඉතින් මෙතන තියෙනවා get verification කියලා. මෙන්න මේක උඩ වරක් ටච් එකක් දුන්නාට පස්සේ මම මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා කියන්න. මොකද මගේ දැනට account එක තියෙන නිසා මට තව account එකක් හැදීමට හැකියාවක් නැහැ. ඉතින් මෙතනදී මම ඔයාලට මේ step ටික පෙන්නනවා. මේ සමහර විට screen record එකට මේ ටික වෙන්නේ නැති වෙයි. ඉතින් මෙතනදී මේ tick එක දීලා ඔයා මේ verify me කියන එකට පාරක් touch එකක් දුන්නාට පස්සේ මෙතන ශ්‍රී ලංකන් කියලා දෙනවා. එතකොට මෙතනදී අපි මේක verification එක කරන්න පුළුවන් method තුනක් තියෙන. එකක් තමයි passport සහ national ID එක සහ driver license එක. තියෙන මේ ID එක දෙනකොට අනිවාර්යෙන් මොකද්ද අපිට ඉංග්‍රීසි ID එකක් සහ අලුත් ID එකක් වගේ තියෙනවා වඩාත් හොඳයි. මොකද ඒක ඉක්මනට වෙරිෆිකේෂන් එක වෙනවා. සාමාන්‍ය සිංහල ID එකත් වෙරිෆිකේෂන් එක වෙනවා. ඒක අර ක්වොලිටි මදි වුණොත් එහෙනම් සාමාන්‍ය පොඩි වෙච්ච ගතියක් වගේ තියෙනවා වෙරිෆිකේෂන් එක වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. සෝ ඉතින් මම මෙතන ඩ්‍රයිවිං ලයිසන්ස් කියන එක සිලෙක්ට් කරගන්නම්. ඉතින් ඔයාලා කැමති එකක් සිලෙක්ට් කරගන්න. එතකොට මෙන්න මේ විදියට අපෙන් පර්මිෂන් ටිකක් ඉල්ලලා එතකොට මෙතන අපි ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ ඉස්සරහා ෆොටෝ එකක්. ඒ කියන්නේ හොඳ ක්වොලිටි ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒක අප්ලෝඩ් කරාට පස්සේ දැන් මෙතනදී මම දැන් අප්ලෝඩ් කරන්න යන්නේ මම වෙන විදිය කියනවා. අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට වෙන්නේ මේක සක්සස් වුණාට පස්සේ ඔයාගේ ෆේස් එක ඒ කියන්නේ ඔයා ඒ ඩ්‍රයිවිං ලයිසන්ස් එක අයිතිකාරයාගේ ෆේස් එක අල්ලන්න වෙනවා. ඉතින් මෙතනදී පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් after A level after O level වගේ කෙනෙක්ට මේ account එක හදද්දී මෙතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මගේ ID එකක් නැහැනේ. මට කොලයක් නේ තියෙන්නේ. මට කාඩ් එකක් නැහැනේ තාම. සෝ ඉතින් ප්‍රශ්නයක් නෑ. ඔයාගේ ගෙදර කෙනෙක්ට ID එකක්, පාස්පෝර්ට් එකක්, ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් තියෙනවා නම් එයාගේ නමට අර විස්තර සේරම හදලා ඔයාලට පුළුවන් එයාගේ ෆේස් එක අල්ලලා මේ KYC එක කරගන්න. ඊටාම සරල දෙයක් තියෙන්නේ. ඔයාගේ තාත්තගේ නමට මේක හදලා තාත්තගේ ෆේස් එක අල්ලලා මේ KYC කරගන්න පුළුවන්. මේක ලීගල් දෙයක්. කොහේ වෙලාවත් ඉල්ලීගල් දෙයක් නෙමෙයි. එහෙනම් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නෑ. ඉතින් ෆේස් එක එයාලා කියන පොඩ්ඩක් උඩට හරවන්න, සාමාන්‍ය පල්ලෙහාට හරවන්න, පැත්තට හරවන්න, ඒ වගේ දේවල් කරලා තප්පර 5කින් විතර ඔයාලට පුළුවන් මේ account එක සාදා ගන්න. ඉතින් මේ account එක සාදා ගත්තට පස්සේ යන්නේ මොන වගේ step එකද කියලා මම ඔයාලට දැන් පෙන්නන්නම්. හරි ෆ්‍රෙන්ඩ් ඉතින් ඔයාලා KYC එක කරගත්තට පස්සේ ඔයාලා ආපහු ලෝඩ් වෙන්න මේ වගේ XM එකේ ප්‍රොෆයිල් එකකට. සෝ ඉතින් මේ XM එකේ ප්‍රොෆයිල් එක ඇවිල්ලා දැන් මේ ඇවිල්ලා තියෙන මගේ account එක දැනට verify කරපු account එකක්. ඉතින් ඔයාලට තාම verify වෙලා නැත්නම් අනිවාර්යයෙන් මෙන්න මේ හරියද වගේ ඔයාලට pending කියලා සාමාන්‍ය yellow ඒ කියන්නේ පොඩි ඔරෙන්ජ් එකේ කියන්නේ ලා ෆැමිලි පාටින් වගේ පොඩි කොටුවක පෙන්ඩින් කියලා පෙන්නයි. ඉතින් ඒක විනාඩි 15ක් වගේ යනකොට හරියනවා. සෝ ඉතින් විනාඩි 15ක් වගේ ගිහිල්ලා හරි ගිහිල්ලා නැතු වෙලා ආපහු පෙන්ඩින් එක ෆේල් වෙලා ආවට මේල් එකක් ආවොත් එහෙම ඔයාගේ KYC එක ෆේල් වුණා කියලා ඔයා ආපහු අර මම කියලා දුන්න ස්ටෙප් ටික ෆලෝ කරන්න පස්සට ගිහිල්ලා ඒ විදිහටම විස්තර ටික පුරවන්න. ඒ කොයි හරි එක තැනක් වැරදිලා ඇති. අනිවාර්යෙන් ෆොටෝ එකේ ක්වොලිටි එක හරි අඩු වෙලා වෙරිෆිකේෂන් එක ෆේල් වෙන්න පුළුවන්. සෝ ඉතින් ඔයාලට පුළුවන් මේක වෙරිෆිකේෂන් තියෙනවා දකුණු අත පැත්තේ ප්‍රොෆයිල් එකක්. අන්නේ ප්‍රොෆයිල් එක උඩ තියෙනවා green color tick එකක්. green color tick එක වෙඩලා තියෙනවා නම් අනිවාර්යෙන් account එක green ඒ කියන්නේ verification එක වෙලා තමයි තියෙන්නේ. so ඉතින් ඔයාලට පුළුවන් ඒ ප්‍රොෆයිල් එක උඩ touch එක දැන් ප්‍රොෆයිල් එක උඩ පාර touch එක දුන්නා පස්සේ අපිට තව හොයාගන්න පුළුවන් chance එක තමයි මෙන්න මේ blue green color වලින් verified වෙලා කියලා
මෙතන තියෙනවා කියන ටික් එක. ඉතින් ඔයා මේ ටික් එක වැටුණා කියන්නේ අපි සාර්ථක account එකක් හදලා ඉවරයි. ඉතින් මේ account එක හදාගත්තා ඔන්න අපි XM එකක් හදාගත්තා. ඒ වුණාට XM එක හදාගත්තට අපිට වැඩක් නැහැ. අපි මේක ට්‍රේඩ් කරගෙන තව මොකක් හරි ඔප්ෂන් එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ XM account එකකටම හැම වෙලාවෙම log වෙවි වැඩි කරන්න බෑනේ. අපි දැන් හදාගමු. දැන් අපි පළවෙනි එක අපි වෙබ්සයිට් එකෙන් සේරම හදාගත්තා. දැන් අපි මේකට app එක download කරලා app එකට log වෙලා බලමු කොහොමද මේකේ වැඩේ වෙන්නේ කියලා. හරිම සරල ඔයා ඔයාගේ Play Store එකට ගිහිල්ලා ඔයා ගහන්න XM කියලා ගහන්න XM Trading Investment කියලා ගහන්න ඕනේ XM විතරක් search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ application එක මෙන්න මේ logo එක යටතේ මෙන්න මේ application එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේ විදිහට install කරගන්න. ඒ විතර නෙමෙයි මේක install වුණාට පස්සේ අපිට පුළුවන් මේක ඉතුරු වැඩ ටික කරගන්න. so ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක හොඳ rating වගේ එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා තව එක app එකක් ඔයා මේක download කරගන්න ඕනේ. ඒකට අපි මෙතන search bar එකට ගිහිල්ලා අපි search කරගමු. MT5 කියලා search කරගන්න. MT5 කියලා search කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න. අර ඇප්ලිකේෂන් එක සමග මෙන්න මේ MT5 කියන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේ MT5 ඇප් එකේ වැඩ වෙන්නේ කොහොමද කියලා. මොකද මේ ඇප් එක අපිට ඕන වෙන්නේ කියලා මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහදී කියනවා කොහොමද මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම දැන් අපි ඩවුන්ලෝඩ් කරගත්තේ ඇප් එක කියන්නේ අපේ XM account එකට පොඩ්ඩක් ගිහින් බලමු. හරි මෙන්න මේ විදිහට මගේ XM account එක load වෙනවා. ඉතින් මේ විදිහට අපි setup කරගෙන බලමු කොහොමද මේකේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් friend අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ XM account එක download වෙලා තියෙනවා. XM app එක download වෙලා තියෙනවා. ඉතින් අපි XM app එකට load වෙලා බලමු මේකේ වැඩේ වෙන්නේ කොහොමද කියලා. හරි friend ඉතින් මේ විදිහට අපි XM app එකට load වුණාට පස්සේ මෙතන දකුණු අත පැත්තේ උඩින්ම තියෙන පොඩියට login කියලා item එක අන්නේ icon එකට පාරක් touch එකක් දෙන්න. ඒකට පාරක් touch එකක් දුන්නාට පස්සේ අපිට අපේ email password දීලා මේකට log වෙන්න පුළුවන්. හරිම සරලයි. අපි මේකට log කියලා බලමු. ඒ කියන්නේ අපි account එකක් හදනකොට අපි දුන්නේ විස්තර වගේ ඔයාලා මතක ඇති අපි email එකක් දුන්නා, strong password එකක් දුන්නා. අන්න email password මෙතන ගහලා වඩ පුළුවන්. ඉතාලම සරලව මේකට log වෙන්න. හරි friend මේ විදිහට අපි XM app එක download කරාට පස්සේ අපි XM app එකට අපේ login details දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපි XM app එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක යට ගියාට පස්සේ අපිට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මේ XM app එක ගැන මම introduce එක දැම්ම දෙන්නේ නැහැ. මොකද අපි දැන් මේක MT5 එකට අපි log කරගෙන ඉන්න ඕනේ. මොකද දැනට මම අද දවසේ account එක විතරයි හදාගෙන ඉන්නේ. මොකද දැන් අද වීඩියෝ ගොඩක් load වෙලා තියෙනවා. ඉතින් අපි වීඩියෝ ෂෝට් කරගන්න ඕනේ. පුළුවන් තරම් ඉක්මනට MT5 එකට යන්න ඕනේ. MT5 එකට යන්න කලින් ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන උඩ ID එකක් ඔයාගෙත් පින්නේ. අන්නේ ID එක ඉක්මනට කොල් එක හරි මොකක් හරි කරගෙන මතක තියාගන්න ඕන. අපි දැන් MT5 එකට ගිහලා බලමු කොහොමද ඉතුරු වැට් එක වෙන්නේ කියලා. friend ඉතින් MT5 එකට අපි log වුණාට පස්සේ මෙතනට මුලින්ම අපෙන් ඉල්ල accept කියලා. ඉතින් මේ accept කියනකොට පාරක් touch එකක් දෙන්න. ඊට පස්සේ touch එකක් දුන්නාට පස්සේ අපිට open demo account කියලා automatically demo account එකක් create වෙනවා. අපි මේ demo account එකක් create කරගෙන අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් boring නැතුව මේ වැඩේ කරගන්න ඕන නිසා තමයි මම මේ පට්පත් ගාලා වැඩේ කරගන්න. වීඩියෝ එක විනාඩි 20ක් විතර දික් වෙයි. විනාඩි 20 ඇතුළත ලොකු දැනුමක් ඇති. ඒ හින්දා අනිවාර්යයෙන් විනාඩි 20 වැඩි මුකුත් කරන්න නැතුව අනිවාර්යෙන් බලන්න කියලා මම මතක් කරන්නේ skip නොකර. shortly ඔයාලට පුළුවන් මේ විදිහට නමක් දීලා මේක register වෙන්න. ඉතින් අපිට මෙතන select කරන්න පුළුවන් අපේ birth එක. so ඉතින් ඔයාලට මේ demo account එක හදාගන්න random birth එකක් දීලා ඔයාලට demo account එක හදාගන්න පුළුවන්. මේ ආකාරයට මේක register කරගත්තාට පස්සේ අපි demo account එක හදලා ඉතින් මම මේ වෙලාවේ demo account එකේ වැඩේ වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට කියන්නේ නැහැ. ඊටු step ටික අපි කෙලින්ම ගිහලා වැඩේ කරගමු. so friend ඉතින් ඔයාලා demo account එක හදාගත්තේ මේ විදිහට personal info වගේම account info වගේ කෙල්ලුවොත් එහෙනම් මේ විදිහට පුළුවන් first name එක දීලා ඒ වගේම second name එකක් දීලා birth එකක් දීලා ඒ වගේම contact එක ගැන වැඩ කරන number එකක් වගේම ඔයාගේ email එකත් ඔයාලට මෙතනට දීලා අන්තිමේට මේ accept කියන tick එකත් mark එකක් දීලා ඔයාලට පුළුවන් මේ විදිහට මේක register කරගන්න. so ඉතින් register කරගත්තාට පස්සේ මේ විදිහට අපේ demo account එක create වෙනවා. ඉතින් අපි බලමු අපේ demo account එක මොන වගේද තියෙන්නේ කියලා. ඒ වගේම account එකට මෙන්න මේ විදිහට ඩොලර් ලක්ෂයක් හම්බ වෙනවා. ඉතින් මේ demo account එකෙන් අපිට කිසිම වෙලාවක withdrawal ගන්න බෑ. ඉතින් මේ account එකේදී අපිට ගොඩක් වැදගත් වෙන්නේ අපිට පුළුවන් මේකෙදි අපිට ට්‍රේඩ් කරලා පුරුදු සාමාන්‍ය එකපාර forex වලට එනවට වැඩිය හොඳයි දවස් දෙකක් වගේ අපි ට්‍රේඩ් කරලා forex වලට එන. ඒ කියන්නේ පොඩි මේක අරගෙන ඒ කියන්නේ දැනුමක් වගේ දෙයක් අරගෙන කොහොමද අපි එන්ට්‍රි වෙන්නේ, ඒ කොහොමද මාකට් එක හයි එකක් ලෝ එකක් අපේ තියෙන්නේ, අන්න ඒ වගේ දේවල් දැනගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි A to Z උගන්වනවා group එකේදී. අපිට පුළුවන් group එකට ගිහලා join වෙලා වැඩේ කරගන්න. ඒ වගේම අපි වඩුම් මේකට කොහොමද අපේ XM account එක link කරගන්න කියලා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති උඩ තියෙනවා plus mark එකක් තියෙනවා. මෙන්න මේ plus mark එක උඩ පාරක් touch කරලා මෙතන මේ search bar එකට search කරගන්න ඕනේ XM global. මෙන්න මේ විදිහට search කරගන්න. XM Global Limited කියලා search කරගන්න. මෙන්න මේ XM Global Limited කියනකොට පාර touch එකක් දුන්නාට පස්සේ ඔයා අනිවාර්යයෙන් මෙතන මේ login කියනකොට පාර අර අපි මම ඔයාලට කිව්වේ ID එකක් තියෙනවා. අන්නේ ID එක ලියා ගන්න කියලා. අන්නේ ID එක තමයි මෙතනට අපි අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මම ID එක දෙනවා. මෙන්න මේ විදිහට 39යි මගේ ID එක මම දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ID එකට දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන password එකට
ඔයා account එකට log වෙච්ච password එක දෙන්න. ඒ කියන්නේ email password දීලා අපි account එකට දුන්න අපි strong password එකක් දුන්න. අන්නේ strong password එක වඩ පුළුවන් මෙතනට දෙන්න. ඉතින් strong password එක මෙතනට දුන්නාට පස්සේ මෙතනදී අපි select කරගන්න ඕනේ අපේ save එක මොකක්ද කියලා. ඉතින් මෙතන ඉස්සර නම් save දෙකක් තුනක් වගේ තමයි ආවේ. ඉතින් මේ save එක අපිට බලා ගන්න පුළුවන් අපිට ඊමේල් එකක් ආවා අපේ account එක verify වුණා. අන්න එහෙම කියලා ඊමේල් එකක් ආවා. අන්න ඊමේල් එකේ කොතන හරි යට පොඩ්ඩක් බලන්න අනිවාර්යෙන් ඔයගේ save එක තියෙන. සමහර විට ඔයගේ save එක තියෙන්න පුළුවන් XM Global MT10 තියෙන්න පුළුවන් MT511 තියෙන්න පුළුවන් අන්න ඒ වගේ තියෙන්න පුළුවන්. ඒ වගේම දැන් මම මෙතනදී මගේ save එක මම select කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මම මගේ save එක select කරගෙන මම මෙතනට මගේ password එක enter කරගෙන මම මේකට log වෙනවා. log වුණාට පසු බලමු මේක වැඩේ වෙන්නේ කොහොමද කියලා. ෆ්‍රෙන්ඩ් ඉතින් මෙන්න මේ විදිහට අපේ XM account එක create වෙලා මෙන්න මේ විදිහට ආවිත් ඔයාලට පේනවා ඇති. ඉතින් මෙතනදී අපි දැන් අපේ account එක මෙන්න මේ ඒ කියන්නේ අපේ MT5 එකට connect වෙලා තියෙනවා. ඉතින් අපි මේ trade කියන option එකට ගියාට පස්සේ අපේ මේ balance එක අපේ පෙන්නන්නේ අපේ දැන් forex එක. ඒ කියන්නේ අපේ XM account එකේ පෙන්නන balance එක අපිට දැන් මේ MT5 එකේ balance එක පෙන්වනවා. දැන් මගේ කිසිම දෙයක් පෙන්වන්නේ නැති හින්දා තමයි මෙන්න මේ වගේ පෙන්වන්නේ. so ඉතින් ඔයාලා XM එකට යම්කිසි ප්‍රමාණයක් දානවා නම් ඒකට USD deposit කරනවා නම් අපෙන් අහන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් අතට part 1 එක නතර කරනවා. ඉතින් මේ විදිහට තමයි part 1 lesson එක ඉවර කරන්නේ. so ඉතින් අපේ ඉස්සරහට part 1 part 2 part 3 වගේ episode ගොඩක් ගේනවා. ඒ කියන්නේ සම්පූර්ණ lesson එකක් A to Z ඔයාලට කියලා දෙනවා. so ඉතින් ඔයාලට